අන්තිම ප්‍රශ්නෙට අපි යමු ළමයි. භාණ්ඩයක් සඳහා ඇති මිල ඉල්ලුම් නම්‍යතාවය 15 ගැනීමට හේතු විය හැක්කේ. පුතේ මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන සාධක තියෙනවනේ. එතකොට මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන සාධක විදිහට ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද නැද්ද කියන එක මත ඉල්ලුම් නම්‍යතාවය තීරණය වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් අතහරින්න පුළුවන් හැකියාව අඩුයිනේ. පුතේ මිල මෙහෙම හිතන්නකෝ මිල හිතන්න මෙහෙම. මිල දැන් මේ මිල චුට්ටක් වැඩි වෙනවා. 100 අපි නැත්නම් මිල 100ක් කියලා ගමු. විදුලිය වැඩි වුණේ පහුගිය කාලේ. දැන් මීට අවුරුදු ගානකට කියන ලොකු ගානකේ 100%කින් වැඩි වුණාට මම ගොඩක් දිග ඊතලයක් දානවා. ප්‍රමාණය අපි අඩු කරේ චූට්ටකින්නේ. විදුලිය නිකන් පාවිච්චි කරන දැන් ගෙදර මොකක් හරි ටෙලි නාට්‍යයක් බලනවා. පැය භාගයක් යනවා. විදුලිය 100%කින් වැඩි වෙලා කියලා පැය කාලකින් ඔෆ් කරනවා ටීවී එක. එහෙම කරන්නේ නැහැ ළමයි. ඕනේ නම් අර නාස්ති කරන වෙලාවල් මක් කරයිද අපි? අඩු කරා. ඒතර අත්‍යවශ්‍යද අතහරින්න පුළුවන් හැකියාව වැඩිද අඩුද කියන එක මත අපි මිල වැඩි වුණාට ප්‍රමාණය අඩු කරන්නේ ටිකකින් අන්න අනම්මයි. ඒතර ආදායමෙන් වැඩි වැය වෙන ප්‍රතිශතයක් බලනවා. දැන් උදාහරණයකට ගිනි පෙට්ටියක් රුපියල් 20ට තිබිලා 40ක් වෙනවා. 100%ක්. හැබැයි ගිනි පෙට්ටි ගන්න එක අඩු කරනවද ලොකුවට? නෑ. ඇයි? ආදායමෙන් දැනෙන්නේ නැති ප්‍රමාණයක් වැය කරන භාණ්ඩයක ළමයි මිල ගොඩක් වැඩි වුණාට කමන්නේ අපි ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේ පොඩ්ඩයි. එහෙනම් අනම්මයි. හැබැයි ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වැය වෙන එකට කිරිපිටි වගේ කියලා හිතන්නකෝ. කිරිපිටි වල මිල ගොඩක් වැඩි වුණොත් එහෙම අපි කිරිපිටි බොන එක අඩු කරනවා. මොකද කියන්නේ එතකොට? ඌවා හොඳ නෑ ඔය පිට රටවල වලින් එන්නේ වහා දානවා අරක මේක ලොකු කතන්දර. මිල අඩු වෙන කාලේට මුකුත් නෑ ඔහෙ බීලා හරිනවා. මොකක් හරි හේතුවක් හදාගෙන අපි මොකද කරන්නේ? ඒවා කැප කරනවා. හේතුව ආදායමට අපිට ඒක දැනෙනවා. අන්න එතකොට ඉල්ලුම නම්ම වෙනවා. ඔය විදිහට ඉල්ලුම තීරණය කරන සාධක තියෙනවා. ඔය ප්‍රශ්නේ අහලා තින්නේ සාධකත් එක්ක ළමයි. අපිට එසේ පේපර් එක ලියනකොට කතා කරනකොට ළමයි ඔකේ තව පොඩ්ඩක් විස්තර කරගන්න පුළුවන්. හරිද? භාණ්ඩයක් සඳහා ඇති මිල ඉල්ලුම් නම්‍යතාවය 15ක්. ඒ කියන්නේ 15 කියන්නේ මොකද්ද මේ? අනම්‍ය වෙන්න හේතුවක් අහලා තියෙන්නේ. පාරිභෝගිකයා වියදමේ කුඩා කොටසක්. ඔය කුඩා කොටසක් නම් ඒ භාණ්ඩයට දරන්නේ ඒක පුතේ අනම්‍ය වෙනවා. මිල කොච්චර වෙනස් වුණා ප්‍රමාණය ගොඩක් වෙනස් කරන්නේ නැහැ. ඒක හරියි. අනෙකුත් භාණ්ඩ ආදේශන භාණ්ඩ තියෙනවා නම් ඒක එච්චර අර ගැළපෙන්න හදපු උත්තරයක් නෙමෙයි. අනෙකුත් භාණ්ඩ ආදේශන කියද්දී ඒක අපිට හිතා ගන්න බෑ. උත්තරේ හරියටම ආදේශන සමීපද දුරස්තද එහෙම මොකුත් කියලා නැහැ. අනෙකුත් භාණ්ඩ ආදේශන වෙන විට. ඒක සමීපද දුරස්ත කියලා කියන්න වෙනවා අපිට. පාරිභෝගික වියදමෙහි කුඩා කොටසක් නම් හරි වියදමෙන් කුඩා කොටසක් නම් ඒක අනම්‍ය වෙන්න පුළුවන්. හරි ඒකත් හරි. සුඛෝපභෝගී භාණ්ඩයක් වන විට පුතේ සුඛෝපභෝගී භාණ්ඩයක ඉල්ලුම නම්යයි. අත්‍යවශ්‍ය වුණොත් නම් අන්න අනම්‍ය වෙනවා මේ. අනම්‍යනේ මෙතන උත්තරයක් තෝරන්නේ අපි අනම්‍ය එකක් හොයන්නේ. එහෙනම් මේක නම්යයි සුඛෝපභෝගී නම් නම්ය එකක්. එහෙනම් මෙතන අනම්යයි නම්ය නම් ගැලපෙන්නේ නැහැ. පාරිභෝගික වියදම කුඩා කොටසක් අන්න වියදමෙන් කුඩා කොටසක් නම් අනම්මේ තමයි. ඉදි කට්ටක මිල වැඩි වුණා කියලා අපි ඉදි කටු ඉල්ලුම අඩු කරන්නේ නැහැ නේ. අන්න කුඩා කොටසක් වැය වෙන භාණ්ඩයක ඉල්ලුම නම්යතාවය කොහොමත් අනම්මයි. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන විට පුතේ හාල් වල මිල වැඩි වුණොත් රුපියල් 100 ඉඳලා 200ට ගෙදරට ගේන හාල් ප්‍රමාණය අඩු කරනවද? බත් පිඟානක් නම් කෑවේ පිඟන් භාගයක් දෙනවා අම්මා. එහෙමද? නෑ එහෙම ඕනනම් නාස්ති කරන ටික අඩු කරා. අර වැඩිපුර වෙලා නිකන් අර විසි කරන බත් ටික අඩු වෙයි පුතේ. නමුත් ඉල්ලුම් ප්‍රමාණය ගොඩක් අඩු වෙන්නේ නැහැ. කියන්නේ මිලට සංවේදීතාවයේ අඩුයි අත්‍යවශ්‍ය භාණ්ඩවල. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණාමත් වැඩියෙන් වෙනවා. දැන් හිතන්න මිරිස් වල මිල 150කින් නැත්තම් රුපියල් 100ට තිබ්බ මිරිස් ග්‍රෑම් ගාන 100ක් කියලා ගමු 50ට අඩු වෙනවා. අම්මා කියනවා දැන් ඕන මිරිස් කුඩු අඩු වෙලා තියෙන හෙට ඉඳන් උයන කෑම ඔක්කොටම මිරිස් හැඳි දෙක දානවා කලින් එකක් දැම්මේකට. එහෙම දානවා ළමයි. එහෙනම් අත්‍යවශ්‍ය දේවල් පුතේ මිල අඩු වුණත් ප්‍රමාණය සංවේදී වෙන්නේ චුට්ටයි. මිල වැඩි වුණත් ප්‍රමාණය ලොකුවට වෙනස් කරන්නේ නැහැ. මොකද ඒක අත්‍යවශ්‍ය නිසා. එහෙනම් අනම්මයි. එහෙනම් උත්තරේ කීයද? පාරිභෝගික වියදමෙන් කුඩා කොටසක් කියන්නේ අනම්මයි. අත්‍යවශ්‍ය වෙද්දිත් අනම්මයි. පාරිභෝගික වියදමෙන් විශාල කොටසක් කියද්දී ඒක වැරදි. අනිත් එක බලලා තේරුමකුත් නැහැ. බාල භාණ්ඩයක් හා අනිත් භාණ්ඩ සඳහා නුපුරක භාණ්ඩ ගැලපෙන්නේ නැති උත්තරයක්. උත්තරේ කීයද? කුඩා කොටසක් 7 අංක 3.